දුල්ලි තන්න ලස්සන කෙල්ලෙක් හිටියා. ඒක වදාල් නෑ බං. මම දානවා ඉඳ ගල්ලා. අතනින් අපි සිය යුද්ධ කරේ බං මේ කාලේ. උන්ට විරුද්ධ තමයි. ඇයි මේ වඳුරක් අස්සට වෙලා ඉන්නේ? ලස්සනයි නේ. මෙතනින් බෑ රට වැටුණත් අරගෙන බෑග් එක දාලා ඇවිල්ලා. බේග රෙකෝඩ් කරලා රෙකෝඩ් නෑ නෑ. part 2 vlog එකට සාදරයෙන් පිළිගන්නවා. අපි දැන් ඉන්නේ ඕෂන් ලැග් ගමේ ඕෂන් වලට මොනවද කියන්නේ දෙන්න මම කියන්නේ. බලන්න අපේ ගමේ සුන්දරත්වය දැස්ස. සුන්දරත්වය නේ. ඇයි අපෝ මේ සන්සෙට් එක බලපන්. මේ ලස්සනයි. එහෙම නෑනේ මෙහෙම. අපි කොටුව පැත්තට යන්න. ඔයාලට මතක නම් මම කලින් vlog එක නතර කරේ මාක්පුර බස් ස්ටෑන්ඩ් එකේ. දැන් අපි ගාල්ලට යන බස් එකක් කරගෙන ඕෂන් ලගේ ගමට යනවා නේ. මේ ගමනේ. එහෙනම් ඉස්සරහට මොකද ඉන්නේ? ඔව් දැකලා නැති කට්ටියට රට වැටුණත් කුළුණු කෙලින්ද බෑ මොකක්ද ඒක තිබ්බේ රට වැටුණත් කුළුණු කෙලින් දැන් ඕෂන් අපි කොහේ එක්කන් යනවද දන්නේ නැහැ හියුමන් ට්‍රැෆිකින් කරනවා කියලා අපිට මුට නඩුවකුත් තියෙනවා කෝට් එකේ කොහොම මොනවද සියත් කියන්නේ තියෙන්නේ වෙනම රටකට ඇවිල්ලා ඉන්නේ අතර මේ සියත් බබා වඩන් යනවා වගේ බෑග් එක වඩන් යනවා දකුණු රටේ ඉන්නේ දැන් මෙතන වෙනම බලාතක් අපි දන්නේ මොකද වෙන්නේ කියලා එරවන් ගන්නනේ වෙග්ග අරන් බෑග් එක දාලා ඇවිල්ලා වෙල අපරාධ මතක් කරේ ෆොටෝ ගාලේ vlog එක පටන් ගත්ත ගමම ලස්සන වැඩක් වුණා මොකද්ද ඒකේ ෆොටෝ ගගා හිටියා සන්සෙට් එකේ බෑග් ගම තිබුණා ඊට පස්සේ ආයෙ ගියා සන්සෙට් එක බලන්න ඉතින් සන්සෙට් එක බලන්න ගිහපු දෙන්නම ගිහලා බෑග් අරන් එනවා අපි අයිස්ක්‍රීම් ගන්න යනවා හරිනේ ඔක්කොම නැගනේ 2 stroke 3 wheel එක 6 දෙනෙක් යනවා 1 2 3 ලෝක වාර්තාවක් කියපො 5යි 6යි 7යි ලෝක වාර්තාව අපි ටික රැස්නේ Google Maps the next day පල්ලට යන්න ගියා 13 HQ 13 නේ කොහොමද හෙලෝ ගයිස් කොහොමද ඔයාලා හැමෝම මගේ 10 වෙනි vlog එකට සාදරයෙන් පිළිගන්නවා 9 වෙනි vlog එකේ අපි Pearl Bay ගිහිල්ලා කරපු ඇක්ටිවිටීස් ටිකේ vlog එක කලින් vlog එකේ තියෙන ඒ vlog එකේ link එක මම මෙතනින් දාන්නම්. ඔයාලා මගේ social media වල links මම මෙතනින් දාන්නම්. social media වල කැමති කට්ටිය කියලා follow කරන්න. ඒවා ඔයාලට live updates බලා ගන්න පුළුවන්. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ගාලු කොටුවට. එතකොට අපි ඊයේ රෑ ගාල්ලේ අපේ අපු මල්ලි කෙනෙක්ගේ ocean ගේ ආච්චිලා ගෙදර ඉඳලා අපි දැන් උදේම ආවා. දැන් වෙලාව 9යි. 9ට ආවා ගාලු කොටුවට. දැන් අපි 3 wheel දෙක තමයි ආවේ. අපේ අනිත් 3 wheel එකේ අනිත් උද යනකන් ඉන්නේ. එහෙනම් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. one eternity later උඹට විතරයි යකෝ කෝල් එකක් දෙන්න වටින්. පරක්කු නේද මිත්‍රයා? පරක්කු නේද? පරක්කුයි කියන්නේ මිත්‍රයා අවුලකුත් නැහැ 8යි 30යි. ඊයේ කියපු සෙට් එකම තමයි ඕෂන් ඉන්නවා, සෙයත් ඉන්නවා, ඕෂන්ගේ මල්ලි ඉන්නවා. සෙයත්ගේ මල්ලි ඉන්නවා. කොහොම මම පොඩි ඉමෝට් එකක් දාන්න. හරිද? හරි. හරිද කට්ටිය ටිකක් වීඩියෝ කරේ. මේ අපි මෙතන මේකත් එක්ක මේ අලසිතයි. මේ මොනවද දෝෂ? මේවා ඒ කාලේ වෙඩි බෙහෙත් ගාවට. ඔයාට මේ ගාලු කොටුව ගැන මොනවා කියන්න තියෙනද? මේකට කියන්නේ හෝරස් තම්බේ බං සිංහලෙන් දන්නවද? හෝරස් තම්බේ. අපි කියන්නේ ඔල්ලස් කොනෝ කියලා. අර 100ක් කතාවක් කියමුද? අපි 100 යුද්ධ කරේ බං මේ කාලේ. උන්ට විරුද්ධ තමයි. දන්නේ නැද්ද උඹලා? දන්නේ නැහැ නේ. නම් මොකද 100ක්? ඈ? අප්පුහම්. හරි අනේ මේ බලන්න රිච්මන්ඩ් එකේ මේ ස්පෝර්ට් මීට් එකට හෙලිකොප්ටර් මුහුදේ බෝට්ටු පාවා යනවා. ඔව්. මේ හර රිච්මන්ඩ් කොඩි ඉන්න මේ අර අපි ආපු පාරේ. අර ඈත පේන්නේ. මම මේ පොඩි කොඩි. හරක
රිච්මන්ඩ් එකේ කොටියද? ලන්දීස් කොට නේද? ලන්දීස් කොට නෙමෙයි බං. අර රිච්මන්ඩ් අරක මම හිතන්නේ ලන්දීස් කොටි දෙයක් දාලා තිනවා. පේනවනේ කකෝ නේද? මේ ලන්දේසි කොටි නෙමෙයි බං රිච්මන්ඩ් එකේ කොටියට තියෙන්නේ. අර රිච්මන්ඩ් එකේ ලන්දීස් කොටේ. මොකද මන්ද? අපේ සීය. ඔව්. ලන්දීස් කියන එකේ තියෙනවා. අම්මා ඉබ්බා නම් මං ගානවා උඹ ඉන්න කල්ලා. අතනින් ඉන්න. නෑ ඉබ්බා මේව වෙන්න. හරි ඉන්න පැත්තට. ඒතුළේ ඉන්නවා. මේ අර මිනිස්සු ෆොටෝත් ගහනවා බාපේ. අල්ල පයිපත් කෑවරා. හරි ඉතින් සෙලිබ්‍රිටි නේ මේ සෙලිබ්‍රිටි මල්ලිගේ ෆොටෝ ගන්න කට්ටිය. කාගේද? උඹ සෙලිබ්‍රිටි නේ? ඇයි එහෙමද හිතාගෙන ඉන්නේ? ඔව්. සෙලිබ්‍රිටි. ඔය ඉතින් ඔයාලට මේ තුවක්කුව ගැන මොනවද කියන්නේ? මේකවල ආල්තුවක්. හරිද? වන්නේ හොඳ බැලුත් තියෙනවා අල්ලන්නේ කෑතුළු පිට ඕන ඉතින් තරගෙන් මම බෝටල් දික්කී. මේකෙන් ඔයාගේ 100 වැඩි තිබ්බ. 100 වෙන්නේ මේකෙන්. බෝටල් දික් තරගෙන් පුළුවන් මේක. ඒක නෙමෙයි බා. ඔව් මේක රෙට් එකයි නේද? ඕකේ අතුල බලන්න පුළුවන් ඒ බෝලෙන් ගන්න ඒ තිබ්බවල ඒක 100ක බෝල් දෙයක් කියනවා. මේ කාලේ ග්‍රැනයිට් තිබ්බේ නැද්ද දන්නේ නැහැ නේ. වයින් හිටියේ නම් සිස් කාලා දාන ග්‍රැනයිට්. සේතෝර මම මේ මතක ගන්න පොඩක් ගන්න. අර හෑන්ඩ්ස් අප් මේ පොඩ එක අඩි මේක මම ඇතුලේ ලොකු බෝලයක් තියෙනවා. ඒකයිද මේ? බෝලයක් පේනවා. බෝලේ හයි වෙලා වගේ මට සීන බෝලයක් පේනවා. එහා බෝලේ බෝලත ගන්න. මේ ඩයල් එක චාට් වැඩ කරන හින්දා එයාගේ යූසර් නේම් එකට දාන් ඉන්නේ ඕෂන් චා කියලා. නේ ඕෂන් චා මේ ඔය නම කියන්නේ බා මොකක්ද දන්නවද සීන් එක උනේ මේ මම GTA 5 account එක හදද්දි මේ දැම්මේ මේ ඔන්ලයින් ගහද්දි මේ account එක හදද්දි දැම්මේ ඕෂන් චමුදිත් කියලා නම දැම්මේ. ඊට පස්සේ ඒක යූසර් නේම් එක සෙට් වෙලා තියෙන්නේ ඕෂන් චා කියලා. එදා ඉඳන් මේ මුන් ඒක දුල්ලිත් අන්න ලස්සන කෙල්ලෙක් හිටියා. දුල්ලිත් හැඩ කෙල්ලෙක් හිටියා. දුල්ලිත් හැඩ කෙල්ලෙක් හිටියා. උගේ මුණ පෙන්න කෙල්ල පේන්නේ නෑ බා. ඔයාට පේන්නේ ආගිම හා તો වදාල් නෑ බා. හැඩ කට්ටිය පේන්නේ නෑ. කාව විතරද කාව එක්කෙනයිද පේන්නේ? ආවම රෙකෝඩ් කරනවා. ඔව් එක්කෙනයි පේන්නේ වට. ඒක දානවා. කොච්චර මොහොතේ මාළු හිටියත් වට ඕනේ එක්කෙන. එයාමයි ඒ ඕනේ. මාළුවගේ නම මොකද්ද? ඒ මාළුවගේ නම මොකද්ද දුල්ලිත්? මාළුවා කියන්නේ බා හරියන්නේ. මෑලිය. තිලාපියා. හා? තිලාපියා. දුල්ලිත් කන්නේ තිලාපිය විතරයි. දැන් යාට තිලාපියා කියලාද කියන්නේ? ඉතින් මේක දාන්න බෝට්ටුවක් තියනවා පේනවද? මම මේ පෙන්නන්නේ මේකට ලසිත් අයියව දාලා තියන්න ඕනේ සතියක් විතර. ෆෝන් එක වෙන්න කොහොමද? අපි GoPro එක දාන්නද ලසිත් අයියා? ඕෂන් චමුදිත් YouTube channel එක. මගේ YouTube channel එක මම පටන් ගන්නවා. මුහුද පේනවා. අර ඈතින් අරලිය හොටෙල් එක පේනවා. චර්ච් එක. GoPro එක දාන්නද? ඕෂන් චමුදිත් YouTube channel එක. මගේ YouTube channel එක මම අඩේ මේ කුණු දාලා මේකට. නෑ මේ අපි ඉන්නේ වෙඩි බෙහෙත් ගබඩාවේ වහලි උඩ හරිද? මේ පහල තියන්නේ මේ හිරක උඩුව. ඒකනේ මිනිස්සුන්ව දාලා තිබ්බේ ඕකේ. හිතපන් පුදුම කට්ටක් කන්න දිනේ බං ආ. මේකේ අපිට දවසක්වත් ඉන්න බෑනේ මේ වගේ. ෆොටෝ අයිනකට වෙලා මල් කඩ ඉන්න අපේ සෙහත්. ඇයි? දැක්කයි අර අපිට රෑනේ ඕවා කමන්නේ. උඹලා එක්කෙනෙක්ගෙන් මේ හරි දන්නවනම් හරියටම කියපුවා දැන් මේ මැප් එකේ අපි ඉන්නේ කොතනද කියලා බලන්න. මොන මොඩේද යකෝ අපි ඉන්නේ මේ අයින මේ බූරු පුතා. අපි නිකන් මේ හරි බූරු පුතා. මේ මෙතන තමයි මං හිතන්නේ සේත් අන්න ඉන්නේ අපි ආවේ. මේ මට තියෙන්නේ හරියට අපි මේ හරියන්නේ අපි. නෑනේ. මේ තරුව දාලා තියෙන තියෙන්නේ. අපි ආවේ මෙතනින් මෙහෙන් ඇවිල්ලා මෙහෙන්
හරි හරි ඔව් මේක මෙතන තමයි මෙතන ඔල්ලෝසු කනුව නේ. ඔරලෝසු කන ඔල්ලෝසු කනුව පස්සේ හැදලා තියෙන්නේ. වීඩියෝ වෙනවනේ නේ මට මේ ඇත්තටම මේ මාර ආසයි මේකට මේ ලසිතේ යොදාන්න අර ජේල් එක ඒ කාලේ තිබ්බ හිරකූඩු මේක හිරකූඩු නෙමෙයි ඇත්තටම පදකාකාරයක් මේක මේ කස්සි මිනිස්සෙක් දාන්නේ හරි අසාධාරණයි මේ අසාධාරණයි හරිම පොඩි බඩක් පෙන්නන්න දෙනවා මේ. බඩ වෙන්නේ ලංකාවේ යක්ක පුතුන්ගේ වැඩ. ඔය කාලකන්නේ පුතුන්ගේ වැඩ ඇත්තට මේ වගේ තැන්වල ලියන්නේ අයියෝ කාලකන්දි කියන්නේ ඔය ඉස්සර නිදානයක්ද කො මේ මල්ලි ආපු වෙලේ ඉඳන් නිදානයක් හම්බෙයි කියලා හිතාගෙන ඉන්නවා. පහු පොඩි එකා ඉතින් නිදන් හරන එක. මේ ඕෂන් කියන්නේ ඉතින් ගාල් එක්කෙනෙක් හින්දා මම ඕෂන්ට කැමරාව දෙනවා. නෑ නෑ මේ මම මේක වැඩි කරගෙන දන්නේ යන්න. නෑ මම ඔයා දන්නේ නිකන් අර නේද? මං වැඩි දන්නේ නෑ ඇත්තටම ෆ්‍රෙන්ඩ්ස් මේ දන්නේ වැඩි මේ ඔය ලසිත අයියා කිව්වට මල්ලි ඔය නිදානයක් හම්බුනද මල්ලි? හොයන ගාවින් හොයන ගමන්නේ හරි මොක හම්බුණා කියන්නේ අපි ඔක්කොම කොහොමද ඔව් අපි ඔක්කොම ගොඩ එහුණත් අදරයට තරලියක ඉන්න පුළුවන් නේ අපිට ඔව් එහුණා මේ වගේ ටයිම් එකට මුහුදට පැන්නාම මාර සනීපයි කොල්ගස් ටිකත් එක්ක ලස්සන මේ ඇත්ත එක්ක යන්න එපා වෙනවා මම මාර හිමීට එන්නේ මේක මෙයාලා එක්ක ඇවිදින සතියක් විතරයි ඇවිදිනවා වෙනකට යනවා ආඩිය මං විතර මෙතන ඉන්න ෆිட் ඩයල් එක අන්ත පේනවා මම oh my god දවස් උනත් ඇවිදින්නේ බලන්න රුල්ලේ මේ ගහන්නේ නේද ගහන්න වගේ මගේ YouTube channel එක හොරගම් කරා හරිය කපල් එක කො කපල් එක මේ මල්ලිට කපල් එකක් හම්බෙලා ඔයාටත් ඉතින් කොහේ හරි තියෙන ඕපදූපයක්මනේ මල්ලි ඔය කොරල් වල මේ ඕනනම් ඇස්සේ ඇවිදගෙන යන්න පුළුවන් ඇත්තටම මේ කොරල් මං කියන්නේ ඔව් ඒ කියන්නේ මේ ඕවා මේ ඇවිදින්න පුළුවන් මේ මාළුත් ඉන්නවා ඉතිරියෝ කියලා જાතියක් ඉන්නවා උන් කකුල එනොත් තමයි සීන් එක නැත්තම් යන්න පුළුවන් මම නම් කොහමද අඩිය තියන්නේ නැහැ මම පින් එක දාගෙන යන්නේ මොකද නිදානේ වැඩේ තත්ත්වය හම්බුණා මැප් එක දාගෙන ඉන්නේ මැප් එක දාගෙන ඉන්නේ මැප් එක දාගෙන ඉන්නේ ටිප්ස් ගන්න කතා කරනවා මේ අවුවේ යද්දි අපි මේක උඩ කියලා නාන්න ඕයි නා මේ බහින්න බෑ ඉකිරු ඉන්නවා ඉකිරියෝ නන්නේ මේ අර මේ හිමෑනේ නැහැ හිටිය ලස්සනයි නේ මෙතනින් බහලා යන්න තියෙන්නේ මාත් මෙතන නම් නාලා නෑ නාන්න පුළුවන් පාටයි මේ සෙහත් නැහැ සියත් කො මේ සෙහත් කොබා මේ සෙහත් නැහැනේ පාර ලස්සනයි මෙතන මේක සතුරම් බංකරේ හැමෝ තියෙන්නේ අර තාම මල්ලි නිදන් හොයනු තාම නිදන් ඔය නිදන් නෑ බං මේ තියෙන්නේ මේ මේ සිරා කාලතුවක්කුව සෙට් කරලා තිබ්බ තැන මේක මෙතෙන්ට මැදට කාලතුවක්කුවේ බොඩි එක වස්සලා මේ රේල් එක දිගේ යන විදිහට තමයි තිබිලා තියෙන්නේ දැන් නම් මේව දිරලා අම්බාන්ට දිරලා මෙතනින් උඩ මොහොත මේ කුඩින් දාලා තව බැටරි නම් 60 එකක් තියෙනවා මේ ලස්සන නුවර එළිය හරිම සීතලයි හරිම සීතලයි දාඩිය පෙරාගෙන යන ලැජ්ජනේ අර කපල්ලත් ලින්ක් කරනවා ඔව් ලැජ්ජාව නැහැ මේ සෙහත් තරංගවත් ලැජ්ජාව නැහැ නේ සෙහත් ඔයාට මොකද කියන්න තියෙන්නේ ෆොටෝ ගැන එහෙමයි ඉතින් මේවා අපි හුරු දැන් අපි ඉස්සර යුද්ධ කරේ මේ තැන්වලනේ මේක ඇත්තනේ අපි මේ මොකක්ද යුද්ධ කරේ මෙතන හරිද උඹට ලේ වගුරවා මහන්සි කරලා දහඩිය මහන්සි නෙමෙයි ලේ වගුරවා මේ ඇදුවේ මේවා හැදුවේ නෙමෙයි මේ සටන් කරලා යුද්ධ කරගත්ත තැන් නේ අපි ඉස්සර අර පැත්තෙන් බෝට් බැන්නුවා බං මේ පැත්තේ කාල්ගක් වලින් ගහද්දි අපි අර පැත්තේ බෝට් 4 5 අර පැත්තේ එක පේලියයි
මේ ගොඩක්ම කොටුව වටේ යද්දී ඒ කියන්නේ කොටුවේ මේ තාප්පේ මේ ලොකු තාප්පේ මේ වටේට තියෙන තනිකරම යුදත්තාල තමයි. අරු අර මොකද්ද ඔකට කියන්නේ? තලගොය අනේ. තලගොයනේ. තලගොයට බය වෙලා. තනිකර යුදත්තාල. ඇතුලේ තියෙනවා චර්ච් ඉස්කෝල ආයි පරණ බිල්ඩින් වෙන ගොඩක් තියෙනවා ලස්සන. ආකිටෙක්චර් එක වෙන වෙනස් වෙනවා. ලස්සන. තාමාර මල්ලි නිදන් හොයනවා. හම්බුණා නිදානයක්. අතන තිබ්බා? ආරමද? සේත්ත මොනවා ඔය පඳුරක් කවටුලා කරන්නේ? සෙහත් ඇයි මේ පඳුරක් අස්සට වෙලා ඉන්නේ? මේ උඹ පොඩ්ඩක් මේ ඔය ඕවේ පොඩ්ඩක් සිරිතකට හැදියන් මම කරාට ෆොටෝ වෙන කපල්ස් වලට කියන්නේ මේ ඔයාලට ලස්සනට වාඩි වෙලා චිල් එකේ ඉන්න පුළුවන් මේ ඔයා කියන ඔගේ කපල් උනත් අවුලක් නැහැ කියලා ආතල් එකේ ඉන්න පුළුවන් තන ඊට පස්සේ ආයි කාලතුවක්කුවක් තිබ්බ තැනක් කාලතුවක්කුවක් නෙමෙයි කාලතුවක්කුවක් තිබ්බ තැනක් මේ මෙතන රෙස්ටුරන්ට් එකක් තියෙනවා බලමු මෙතන පන්සලක් තියෙනවා. මම කක්කරේ නටබුන් වගේ සීන් එකක් තියෙනවා. ෆැමිලි ගෙඩිය බොමුකෝ. තියෙනවා. ආ බොමු. ෆැමිලි තියෙනවා. ෆැමිලි මේ අයිස්ක්‍රීම් කඩයක්. ආ යොට් එකක් තියෙනවා අතන. යාච් එකක් නේ. යොට්ද යාච්ද? යොට් මොකක් හරි එකක් තියෙනවා. කියලා තමයි මම නම් කියන්නේ. මම දන්නේ යාච් කියලා. යොට්. අනේ යොට් නේ. යොට් නේ. දැන් අපි දෙන්නම ඉංග්‍රීසි පන්තියකට යනවා. අපි දෙන්නම ඉංග්‍රීසි පන්තියකට. මේ සිගාවටම අපි දවසක උකක් ප්‍රින්ට් කරන් එමු කොල්ලාලි මොකක්ද වෙලා සිටයි. ඒත් ඒ කාලේම හදපුවද මන්ද? අතුරේ ඔව්. ඊයනේ ලන්දේසින්ගේ කාලේම හදපුවද මේ? දැන් නැත්තම් පස්සේ හදපුවා. ඕවා මෙහෙම සමහර ඒ කාලින් නම් දිනුවදීම සමහර ඒවා එහෙන් ගත්තට පස්සේ ආෆ්ටර් මාකට් හදපුවා. ආෆ්ටර් මාකට් හදපුවා. මේකට ගිහින් බලමුකෝ. අපි කලින් පාල වෙන්නේ. එතන දහකට. දැන් බලන්න දැක්ක අන්තිමට. ඕෂන් එක ගාව ඕෂන් මේ දුල්නි මෙයා දෝෂෙන් අරයා දෝෂෙන්. මම තමයි ඔරිජිනල්. අරක ඩුප්ලිකේට්. යකෝ මේකට නම කියන්නේ ඉස්සර සාගරේ කියලා. නෑ අපි දෙන්නම එකක්. දෙන්න මේකක් නේ. ඒක 100ක මේක ඕෂන්. අඩි අර ඩිෆෙන්ඩර් එකට කීක්ස් නම්බර් එකක් තියෙනවා කොහොමද? බක් කරලා. බක් කරලා. අරකේ තමයි අපි ආවේ. ඕෂන් තමයි දයික. කොහොමද? අපේ වන්දිය. අඩි ඒ වගේ බස් එකක් නිකන් මේ ගෙදර හෙනට ඉඳ දිනනවා නම් කමක් නැහැ නේ. එහෙම පරණ වාහනේ නවත්තලා කලාතුරක දෙවිය තියෙනවා නේ. අවුව වැඩි හින්දා එන්නේ මේ පැත්තට පව්. දැන් කොට දුවගෙන එනවා. කඩුවේ කියලා. ස්කින් එක අවුට් එක කරා. අස්සනයි මෙතන. මං කිව්වා මෙතන නාන්න තිබ්බ අපරාධේ. ඔය කොරල් බලන්න පුළුවන් ඔය මාළු ඉන්න. ඔයා කියන්නේ මං අර හරියෙන් යද්දි මේ සයිස් විතර මාළු. අවුවට එක්කෙනෙක් බය වෙලා හරියන්නේ. පස්ස ආද ඒක තවම. නේ. අපි දැන් රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා ආයි තාප්පි දිගේ ඇවිදගෙන යනවා. අපේ සිහට හොඳටම අමාරුයි. අසාධ්‍ය වෙලා ඉන්නේ. හා
එයාට මොනවද කියන්නේ? හරිම දුකයි සිහත් එයාට ගැන. මොනවද එයාට කියන්න තියෙන්නේ? මේ අර ඈතින් පේනවා යෝ මේ බෝට්ටු බලන්න මම ඒක zoom කරලා වෙන්න. පොඩි බෝට්ටු දෙකක් පේනවා. එකද? අර බෝට්ටු දෙකක් මගේනේ. ඔයාලා මට කියන්න මොකද? ඒ ඔක්කොම මේ ලසිත් අයියා. මේ ඔක්කොම මේ යන්නේ මේ ලසිත් අයියා. ලසිත් අයියා. ඔව් ලසිත් අයියාගේ නැව් ටික මේ ඔව්. යන්නේ මේ ඔය කොළඹ හාබර් එකට යන නැව් ටික තමයි තියෙන්නේ. ගාල් හාබර් එකකින් සාමාන්‍යයෙන් නැව් බාලා කාගෝ ඩිස්චාර්ජ් කරන්නේ නැති තරම්. අර තියෙන ඈත රූමස් වල පන්සල. එතෙන්ට ගියාට පස්සේ පට්ට ලස්සනයි මේ මාර view එකක් තියෙනවා. ඔය මේ පන්සලට ගියාට. ලස්සන බීච් එකකුත් තියෙනවා ජංගල් බීච් කියලා කියන්නේ. මේකත් වගේ බීච් එක ටිකක් ගැඹුරු. ඔතනින් නෙමෙයි. අර මෙතනින් වැටෙන්නොත් නෑ ෂෝක් එක තියා. ඒ මෙතනින් අපිට පනින්න වෙනවා අර දෙකම වැටෙන්නේ. පුදුන්නේ බණි. පනිරි. අදම වැටෙනවා. මම දැක්කා එක්කෙනෙක් මේ ජම්ප් කරන්න කියලා වැටුණා. බේක රෙකෝඩ් කරලා රෙකෝඩ් නෑ නෑ. දුල්නේ තාට් එකක් හදනවා. පොඩ උස්සපන්. වැඩි. ආහ්. ඊයේ තොපිල හරියන්නේ බලපංකෝ අකුණට. thank you. ඔය ලයිට් හවුස් එක අදටත් වැඩ. අර කැරගෙන ඔබේන zoom කර. ඔයා ගොඩක් දෙනා දානවා ගොඩක් දැම්මලා වෙන මොකද්ද ඔයාට මෙහෙ ගන්න නැති. තාම මුලින්ම ගොඩ දානවා. සුනාමියවට බා. හවුද ඕනි මතේ එක. අපේ බිනුක් මල්ලට දිය කිඳුරයක් ඇවිල්ලා හાર્ට් එකක් දීලා ගිහිල්ලා ඒක තමයි යාගේ නිදානේද? නිදානේ හම්බුණා. එක සැරයක් හાર્ට් එකක් දුන්නා දැන් අතක් දීලා නිදානේ මල්ලි වගේ සීතල නුවර එළිය. ගෙගරිව. අපි දැන් අර කලින් බීම්බොන්න කියපු රෙස්ටුරන්ට් එකේ බුෆේ එක ගන්න යන්නේ. ඊට පස්සේ බුෆේ එක 11:00ට තමයි ඕපන් කරන්නේ. අපි බුෆේ එකට ගිහිල්ලා ඊට පස්සේ ආපහු පික්මේ එකක් දාගෙන යන්න ඕනි. අපි නතරලා හිටියේ දැන්ට. එතෙන්ට ගිහිල්ලා ආපහු පින්නතුව ඉන්ට්‍රස් එක ගාවින් ගාල්ල බණ්ඩාරලා හයිවේ බස් එක ගන්න. එහෙනම් අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලමු. අර බෝට් එකක් යන්නේ වෙනස් කරලා 18 කර කාලා. යන්නේ. මේ දැන් සෑහෙන වටින්නේ ඉතින් බං උනාට. තුන් විදිය. මෝ ඉතින් මමට දාගන්න තැනක් තියෙයි අනිවාර්යෙන්. ඉතින් පොසිබල් දාලා. $2,000 years later. Hello guys, අපි දැන් අපේ ලන්ච් එක ගත්තා. කට්ටිය ඉන්නවා මෙතන මේ අවුව සැරයි කියලා දෙන්නේ. ඉවරයි. අපි දැන් ආපහු බයි. ගාල්ලට ගිහිල්ලා ගාල්ලෙන් පින්නතුවට ගිහිල්ලා එහෙම බණ්ඩාරවල බස් එක ගන්නවා. එහෙනම් අපි ආයෙත් දැන් පින්නතුවට ගිහින් කරමු. හොස්පිටල් ගිහින් දාන්න අයියෝ. හොස්පිටල් ගිහින් දාන්න අයියෝ. කියන්නේ හයිවේ එකේ පයින් යනවා අපේ යාළුවෝ ටික. මමත් පයින් තමයි යන්නේ. හයිවේ එකේම පයින් එක යනවා මම අපි මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරන්න යන්නේ.
අපි ගෝල් ෆෝට් එකේ ඉඳන් දැන් ඕෂන්ලාගේ ආච්චිලා ගෙදරට ඇවිල්ලා ආපහු බඩු ටික අරන් පින්නදුවට ආවා. අපේ බස් එක දෙකට තියෙන දැන් එකමාරයි වෙලාව. අපි හයිවේ එන්ට්‍රන්ස් එක ගාවින්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. වීඩියෝස් හොඳයි නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න, channel එක subscribe කරන්න. එහෙනම් තවත් vlog එකකින් හම්බෙමු. bye bye bye. සෙහත් යන විදිහ. එමින් මමනේ කරාමේ. බයි බලන්න මෙතන ඉන්නවා මමයි සෙහතුයි. අතන අපේ අනිත් තුන් සෙට් එක අපිව කපලා ඉන්නවා. හේතුව ඇයි? මේ අපි ඉන්නේ ගාල්ලේ. මේ අපි ඉන්නේ ගාල්ලේ. මේකේ තියෙන වෙනම දකුණු රට.